මේ දර්ශන දෙස හොඳින් බලා අවට පරිසරයෙන් හා ජනතාවගේ මුවින් නැගෙන හඬ හොඳින් අසන්න. මුලතිව් වඩ්ඩුවකල් සපත්තු පාලමට බටහිර දෙසින් මේ ජනතාව පැමිණියේ විශේෂ ක්‍රියාන්විතයක් සඳහා කලපුවේ දෙපස යා කරන ලද කඹයක් ආධාරයෙන්. කරවටක් ජලයේ බැස පැමිණි දෙමව්පියන්ගේ ඇගේ සිටි කුඩා දරුවන් කිහිප දෙනෙකු ඊයේ ගිලී අතුරුදන් වුණා. ඇතැම් මව්වරු පියවරු ත්‍රස්තවාදී වෙඩි ප්‍රහාර හමුවේ පණ බේරා ගැනීමට දිවෙද්දී සිය දරුවන් ආගිය මඟක් සොයා ගැනීමටවත් ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධයේ අවසන් හෝරා කිහිපයේදීවත් අන්තර්ජාතික ප්‍රජාව අවබෝධ කරගත යුතු සත්‍යතාව මෙයයි. හමුදාව මුදාගත් ප්‍රදේශයට මෙලෙස ළඟාවන වැසියන්ට වෙඩි තබන්නේ බරාවි වලින් පහර දෙන්නේ කුරිරු ත්‍රස්තවාදීන්ද නැද්ද යන්න දැස් අඳ නො වූ ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි දසුනක් වනු නොඅනුමානයි. ඔවුන් දියේ ගිලීමෙන් බේරා ගන්නට වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් වළකා ගන්නට මේ යත්න දරන්නේ මේ ජනතාව කිසිදා දැක නැති ශ්‍රී ලංකා යුද හමුදාව බව මේ දිනවල සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කෑමොර දෙන අන්තර්ජාතික සංවිධාන හා රටවල් දැන්වත් තේරුම් ගත යුත්තක්. මෙච්චර වෙලා කඳ බිලා ගෙවල් ගානෙන් ගිලා ටික කාලර මේ තියන්ගෙන ටික ටික දෙන්නේ කියලා ළමයි මාත්‍යය ඕන හැමෝටම නිමෙතයක් ඕන මම ජීවත් වෙන්න ඕන මම බේර ගන්න ඕන රජුට කියන්න ඕන අපේ ළමයි ඔක්කොම දෙවිල දෙන්න ඔක්කොම බේර ගන්න ඕන මගේ ජීවිතේ නැති වුණත් කමන්නේ අපේ ළමයි බලන්න බෑ කකුල නැතුවයි දැන් පාරේ මෙරිලා ඉන්නවා මේ දැකලා ජීවිතේ වෙලා මගේ ජීවිතේට බේරුණාට මම කියන්නේ මොගේ ජීවිතේම බේරන්න ඕන ළමයෙක් ඉන්න බෑ ගෙවල් ගන්න ඔක්කොම